තවත් අලුත් දවසක ආරම්භයක්. අදත් ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න වැස්ස ටිකෙන් ටික අඩු වෙද්දී ගස්වල මල් පිරීලා හරියම ලස්සනයි මේ දවස්වල. ළඟ ළඟම එන අලුත් අවුරුද්දට මල් ගස්සු සූදානම් වෙනවා වගේ. මල් පිරීලා අලුතින් දළු දාලා මුළු පරිසරයම හරියම ලස්සනයි. අද ගොඩාක් සීතල දවසක්. සීතල කොච්චරක්ද කියනවනම් සීතල වතුරෙන් මූණ සේදුවට පස්සේ මට හෙම්බිරිස්සාවක් හැදුනා. එච්චරටම සීතලයි. ඉස්සෙල්නම් ඉතින් මේ වගේ සීතල තියෙද්දි හොඳට පොරවගෙන දවල් වෙනකන් නිදා ගන්නවා. ඒ දවස්වල නම් ඉතින් සමහරක් දවස්වල මේ වගේ සීතල දවස්වල උදේට නැගිටිද්දි 8 විතර වෙනවා. දැන් ඉතින් එහෙම බෑනේ. පුරුදු විදියට ඔන්න දැන් උදේ 6ට වගේ ඇති. මම උදේම නැගිටලා මූණ සෝදගත්තා. දැන් ඉතින් ඇස්ති වෙන්නේ සුපුරුදු විදියට මගේ උදේ වැඩ ටික පටන් ගන්න. අද උදේට දෝනිමැණිකට පෑන් කේක් තමයි මම හදන්න සූදානම් වෙන්නේ. හැබැයි කෙසෙල් ඉවර වෙලා මට ඒක ගෙන්න ගන්න බැරි වුණා කලින් දවසේ අප්පච්චිට කියලා. ඉතින් කෙසෙල් නැතිව තමයි ඔන්න අද මම පෑන් කේක් එක හදාගන්නේ. මම බබාට දෙන්නේ ගම්බිත්තරනේ. ඉතින් ගම්බිත්තරයක් අරගෙන මේ විදියට හොඳට කලවම් කරගන්නවා. මේ සීරම් බ්ලෙන්ඩර් කප් එකට දාලා ගහලා ගත්තා නම් ලේසි. හැබැයි දෝනිමැණික තවමෙනිද්දී දැන් බ්ලෙන්ඩර් එක දාන්න ගියොත් එයා හැරෙනවා. ඒ නිසා මම හිතුවා අද අතින් කලවම් කරලා ගන්නවා කියලා. ඊට පස්සේ මම මේ විතර ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන මේ මිශ්‍රණයටම මම මේ එකතු කරගන්නේ හොඳට උකු පොල් කිරි ටිකක්. මිටි පොල් කිරි ටිකත් මේ විදියට බිත්තරයකටම එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. බිත්තර ටිකයි පොල් කිරි ටිකයි හොඳට කලවම් වුණාට පස්සේ මම දැන් මේ සීනි පොඩ්ඩක් තමයි එකතු කරගත්තේ. වෙනදා නම් මම සීනි එකතු කරගන්නේ නැහැ. කෙසෙල් වල පැන් රස තියෙන නිසා. අද කෙසෙල් නැති නිසා සීනි පොඩ්ඩක් වෙන්න එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදියට පිටි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මෙතන මම මේ අරගෙන තියෙන්නේ හාල් පිටි, පාන් පිටි දෙකම එකට කලවම් කරලා. ඊට පස්සේ මේ මිශ්‍රණය වහලා තියෙනවා ටිකක් වෙලා. එතකොට පෑන් කේක් එක ලස්සනට හදාගන්න පුළුවන්. මේ දවස් ටිකේම එක දිගටම වැස්සනේ. පේනවනේ අකී බබාගේ රෙදි ගොඩාක් එකතු වෙලා. මේ දවස්වල අපේ සාලි රැට මේ විදියට තමයි තියෙන්නේ. දවල් කාලෙදි නම් මේ රැක් දෙක එළියට දානවා එළිය මඩුවට. හැබැයි රැට ගෙට ගන්නවා. එතකොට ලයිට් එක දාලා තිබ්බම ලයිට් එළියටත් ටිකක් වේලෙනවා. මම දැන් ලෑස්ති වෙන්නේ. දැන් අයන් කරලා ගන්න පුළුවන් මට්ටමට වේලලා තියෙන රෙදි ටික තෝරලා ගන්න. නැත්නම් ඉතින් මේවර හොඳටම වේලනකන් තිබ්බට වේලෙන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් අඳින රෙදිත් නැති වෙනවා. ඒ නිසා මම මේ විදිහට අයන් කරලා ගන්න පුළුවන් මට්ටමට වේලුණු රෙදි ටික තෝරලා අර ගන්නවා අයන් කරලා බබාට අඳින්න ගන්න. එතකොට දැන් හොදන රෙදි ටික වනා ගන්න පුළුවන්නේ. අද ගොඩාක් සීතල දවසක්. මට ඉස්සර ඉඳලම සීතල ටිකක් ඇලර්ජි වෙනවා. මොකද අර සීතලට රතු ලප දානවා, අත්තිදි වෙනවා, ඒ වගේ වෙනවා. දැනුත් දැන් මම රෙදි සෝදලා ඉවර වෙලා තමයි මේ ඉන්නේ. වීඩියෝ එකට නම් පැහැදිලි නෑ. මගේ අත් දෙකේම රතු පැල්ලම් දාලා තියෙන්නේ මේ වෙලාවෙද්දී. ඉස්සරත් එහෙමයි අර සීතල අයිස් එකක් වගේ අල්ලපුවාම මගේ අත් දෙක ඉදිම වෙනවා. ඒ දන්නේ නැහැ. ඉස්සර ඉඳලම එහෙමයි. දැන් නම් ටිකක් මෙහෙට සීතලට හුරු වෙලා මම. ඒනට අද ගොඩාක් සීතලයි. ඒ නිසා ඉතින් අර රෙදි සේදුවට පස්සේ අත්වල රතු පැල්ලම් වගේ ඇවිදිලා තියෙනවා. මේක ටික වෙලාවක් යද්දි හරියනවා ඉතින්. මොකද මම මේ වෙලාවෙද්දි බබාගේ රෙදි විතරක් නෙමෙයි අප්පච්චිගේ මගේ රෙදිත් සේදුවා. ඒකයි ගොඩක් සීතලේ හිටියානේ. ඔන්න රෙදි සෝදලා වනලා ඉවර වෙලා දැන් බබාගේ පෑන් කේක් එක හදන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මේ විදිහට පෑන් එකට බටර් පොඩ්ඩක් එකතු කරගත්තා. බටර් ටිකක් එකතු කරගෙන මේ විදිහට අර මිශ්‍රණයෙන් පොඩ්ඩක් දාගන්නවා. මම ලොකුවට හදන්නේ නැහැ. මොකද අර දෝනිමැණික කන්නෙත් පොඩ්ඩයිනේ. එහෙනම් පොඩි සයිස් එකට තමයි හදාගන්නේ. නැත්නම් ඉතින් මේක අර ලොකු හැන්දකින් ගොඩක් එකවර දාලත් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් මේ හැදුවට මේකෙන් එකක් විතර තමයි දෝනිමැණික කන්නේ. ඒතකොට ඉතින් ඉතිරිව තව කෙනෙක්ට හරි කන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට පොඩි සයිස් එකකට තමයි මම හදාගන්නේ. ඔන්න දෝනිමැණිකේ පෑන් කේක් ටික මේ විදිහට ඇස්ති. මෙන්න මේ විදිහට තමයි උදේ කෑම එක මම හදාගත්තේ අද. 1 2 මම කනවද? අනේ
ඔන්න පේනවනේ ඉතින් අම්මා කොච්චර වැඩ දාලා කෑම හැදුවත් අපේ දෝනිමනික නම් කන්න හරිම හොරයි. කොච්චර කොයි විදියට කෑම හැදුවත් උදේට කවා ගන්න හරිම අමාරුයි. දෝනිමනිකගේ අප්පච්චිත් එහෙමයි උදේට කන්න හරි හොර එක්කෙනෙක්. ඒ වගේ තමයි ඉතින් දෝනිමනිකත්. රසයිනේ. ඒක තමයි කියන්නේ. යමි නේද? යමිද? දැන් ෂයිවියක් අපි ෂයිවියක් කළා ගෙදර යන්න. පාරුවක් කරන් තමයි දැන් යන්න වෙන්නේ. ලොකම ගෙදර යට වෙලාලු. ඒ හරිය පීරිලන්න වතුර. පාරට උඩින් උඩාලලු. යන්න බැරුව ඇති. මේ වෙද්දි බබාගේ උදේ නිදා ගන්න වෙලාව. එයා නිදි අතරේ පුංචි වැඩක් තියෙනවද මට කරන්න. මම කලින් අර වීඩියෝ එකත් කිව්වනේ දෝනිමනික්ගේ අර ඇඳුම් වගේක් තියෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ඉල්ලන්න කියලා. ඉතින් එක නංගි කෙනෙක් මට මැසේජ් එකක් දාලා තිබුණා. එයාගේ බබාට මාස 11යි. ඉතින් අර දෝනිමනිකේ පුංචි කාලේ ඉඳන් ඇඳලවත් නැති රෙදි ගොඩාක් තියෙනවා. ඒ රෙදි සේරම ඉතින් එයාට යවලා තේරුමක් නැහැනේ. මම දැන් මේ කරන්නේ මාස 11 බබෙක්ට ගැලපෙන රෙදි ටික තෝරගන්නවා. මොකද අර රෙදි හැම පිළිවෙලකට කියලා අරන් තියලත් නැහැ. බබාට අඳින්න බැරි වෙන වෙලාවට මම අරගෙන කවරවල දාලා තමයි අල්මාරියේ දාලා තිබුණේ. ඒ නිසා ඉතින් අර පුංචි කාලේ ඇඳපුවයි රෙදි සේරම එකට තමයි තියෙන්නේ. ඉතින් ඒ බබාට ගැලපෙනවයි කියලා මට දැන් මම හිතන්නේ දෝනිමනිකගේ සයිස් එකෙන් ඉතින් මම ඒ බබා කොහොමද සයිස් එහෙම දන්නෙත් නැහැ මාස 11යි කියලා තමයි මට කිව්වේ. ඉතින් දෝනිමනික නිදියත් තෙරේ ඒ බබාට ගැලපේ කියලා හිතන ඇඳුම් ටික මම මේ විදිහට තෝරගන්නවා. මේ යටකලිසම් වගේ ඒවා නම් තේරුවට මම ඒවා බබාලට යවන්නේ නැහැ. දෝනිමනික ඇඳපුවා තමයි මම මේ අයින් කරලා තියෙන්නේ. ඒකෙන් ඇත්තටම බබා ඇඳපුවටත් වඩා අලුත්ම ඇඳුම් ටික තමයි මම තෝරලා ගත්තේ. මම මෙන්න මේ ඇඳුම් ටික තමයි බබාට යවන්න තෝරගත්තේ. බබාගේ වයසත් එක්ක ගැලපෙන ඇඳුම් ටික මේ ටික කියලා මට හිතුණා. දැන් ඉතින් ඒ ටික මේ විදිහට නවලා කවර් එකට දාලා අරන් තියා ගන්නවා. පස්සේ අයන් කරලා රැපින් කරගන්න ඕන. මම දැන් මේ වීඩියෝ එක දාද්දි නම් ඒ නංගිට ඇඳුම් ටික ලැබිලත් ඇති. මේ වැඩේ ඉතින් දෝනිමනික ඇහැරලා ඉද්දි කරන්න බෑ. මොකද එයත් එතකොට ඒවා අදිනවා. එයාට ඒවා අඳින්න ඕන වෙන වැඩ ගොඩයි. ඉතින් ඒ නිසා මේ විදියට ඉක්මනට දෝනිමනික නිදි අතරේ මම මේ වැඩේ කරලා ඉවර කරගත්තා. ඒ වැඩේ ඉවර කරලා තවමත් දෝනිමනික නිදි නිසා පුංචි වැඩක් කරන්න තමයි මම හදන්නේ. අපේ දෝනිමනිකට දැන් අර රින් ටොයි එක හදන්න පුළුවන්. ඉතින් මට හිතුණා එයාට අලුත් ඇක්ටිවිටි එකක් කරන්න ඕන කියලා. මේක ඇත්තටම මම හිතලා කරන එකක් නෙමෙයි මමත් වීඩියෝ එකකින් දැකපු එක. ඉතින් අප්පච්චි ටවුන් යන වෙලාවක මම මෙන්න මේ විදිහට ඝන වස්තු කට්ටලයක් ගෙන්න ගත්තා. අර ඉස්කෝලේ යන බබාලට එහෙම තියෙන එකක් තමයි මේ. ඊට පස්සේ මේ විදිහට හිස් කේක් පෙට්ටියක් අරගෙන මේ කෑලි ටික ඇතුළට දාන්න පුළුවන් සයිස් එකේ සිදුරු ටිකක් හදාගෙන තමයි මම දැන් මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම නම් මම සිදුරු වර වටේට එකින් එකට ඇඳගත්තා. හැබැයි කපන්න ලෑස්තියේදී මට පේනුණා අර සමහර ඒවා අර එක හැඩතල තිබුණාට සයිස් එක අර කොටුව එන්නේ එකම සයිස් එකට. ඒ නිසා ඉතින් කොටුව හැම එකම විදිහේ ඒවා දෙක තුනක් හදන එක තේරුමක් නැහැනේ. ඒ නිසා මෙන්න මේ වගේ කොටු සයිස් එකකින් එකක් මම කපා ගත්තා. ඊට පස්සේ රවුමක් ඒ විදිහට ඒ කෑලි ටික දාන්න පුළුවන් සයිස් එකට ඔන්න මේ විදිහට හැඩ තුනක් තමයි කපා ගන්න මට අවශ්‍ය වුණේ. ඒ හැඩ තුنين මම ගත්ත කෑලි ටික සේරම දාගන්න පුළුවන් අර පේනවනේ. මම කලින් ඉතින් රවුම් දෙකක් විතර ඇඳගත්තා. ඒත් ඉතින් එහෙම එක වගේ දෙක තුනක් වැඩක් නැති නිසා මේ විදියට එක සයිස් එකකින් එක ගානේ එන්න ඕන මම කොටු ටික කපා ගත්තා. මේ ඝන වස්තු කට්ටල ඉස්කෝලේ යන බබාලට තියෙන එකක් නේ. ඉතින් මේ වගේ එක හැඩ තියෙනවා. දැන් මේ ටිකේ බලන්නකෝ උල් වගේ තියෙනවා. මේකක් අපේ අකී බබාලා වගේ පුංචි බබාලට දෙන්න බයයි. මොකද ඒකක් උඩ වැටුනොත් එහෙම ලොකු වනතුරක් එන්න පුළුවන්. ඒ නිසා මම මේ ටික අයින් කරගත්තා. අකී බබා. සාදවිමත් ඔන්න ඉතින් ඒ වැඩේ නම් මට ඉවර කරගන්න බැරි වුණා. දෝනිමනික හැරුණා ඉතින්. හයි. ටිකක් වැඩිපුර වෙලාවක් නිදාගත්ත නිසා දැන් ඉතින් බඩගිනිත් ඇතිනේ. දැන් මම ලෑස්ති වෙන යෝගට් එකක් කවන්න. කොපුතාගේ හබුන් කන කට ඔළුවකෝ බණ්ඩිය බඩකෝ සුදුනවන
ඒ බඩ. කකුල් දෙක. කකුල් දෙක කො. අන්න හරි. හබුන් කන කට. බණ්ඩි. කකුල් දෙක. ඔළුව කො. හරි. අපනේ කිතින් නේද? ඔසත් ගලවල හදමුකෝ අපි. මේකද. හරි. හරි. හිමිට. හරි. හරි. හිමිට තියෙන. හිමිටම. සුදු පුතා හිමිට තියෙන. මේ සිදුර බලලා තියන්න කොහේ පැත්ත නෙමෙයි. එහෙම අල්ලගෙන සිදුර තියන්න. මම දැන් සූදානම් වෙන්නේ දෝනිමණිකේ දවල් කෑම එක හදාගන්න. බබාගේ කෑම හදන පෑන් එකට මේ විදිහට මම බටර් ටිකක් එකතු කරගෙන ඊට පස්සේ එකතු කරගත්තේ පුංචියට කපාගත්ත සුදු ලුණු ටිකකුයි රතු ලුණු ටිකකුයි කරපිංච කොළ ටිකකුයි. ඊට පස්සේ මේ ටික හොඳට තෙල් එකේ බැදීගෙන එද්දී මම දැන් එකතු කරගන්නේ පුංචියට කපාගත්තු චිකන් ටික. ඒ ටිකත් තෙල් එකේ ටිකක් වෙලා මේ විදිහට බැදෙන්න දීලා දැන් මම මේ එකතු කරගත්තේ ලුණු කුඩු පොඩ්ඩක් වෙන්න ලුණු ටිකකුත් එකතු කරලා ඊට පස්සේ මේ විදිහට කහ කුඩු ටිකකුත් එකතු කරලා චිකන් ටික හොඳට තෙල් එකේ බැදෙන්න දුන්නා. චිකන් ටික තෙල් එකේ සුවඳෙන්න බැදීගෙන ඉද්දී මම දැන් මේ එකතු කරගන්නේ පරිප්පු ටික. හොඳට සෝදලා ගත්ත පරිප්පු ටිකක් එකතු කරලා ඒකත් මේ තෙල් එකේම හොඳට කලවම් කරලා ටිකක් වෙලා බැදෙන්න දෙන්න ඕන. දැන් මම මේ එකතු කරගන්නේ 3-5 පොඩ්ඩක්. මට කලින් එකතු කරගන්න බැරි වුණා. ඒ නිසා 3-5 පොඩ්ඩකුත් එකතු කරලා පරිප්පු ටිකත් හොඳට බැදුනට පස්සේ මම දැන් මේ එකතු කරගත්තේ හාල් පොඩ්ඩක්. හාල් ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට මේ ටික කලවම් කරගෙන මේ ටික ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට තැම්බෙන්න ඕන මේ වතුර එකේ. දෝනිමණික බිම සෙල්ලම් කර කර ඉන්න අතර තමයි මම කෑම ටික හදන්න ආවේ. ඉතින් එයා එතන තනියම නිසා ටිකක් වෙලා ඉඳලා අඬන්න ගත්තා. ඔන්න ඉතින් බත් ටික තැම්බෙනකම් කරන්න වැඩකුත් නැති නිසා මම දෝනිමණිකව ටිකක් අරගෙන ආවා. ඉතින් එයා හරි කැමතියි මෙහෙම අතේ තියාන වැඩ කරනවා නම්. ඒ වුණාට ඉතින් දැන් පුංචි කාලේ වගේ නෙවෙයි අතේ තියාන වැඩ කරන්න අමාරුයි. එයා එහෙට මෙහෙට දඟලනවා. ඒ නිසා ඉතින් බත් ටික ඉදෙනකම් මේ විදිහට තියාගෙන ඉන්නවා පොඩ්ඩ වෙලාවක්. ඔය පේනවනේ ඒක විදියට ඉන්නෙම නැහැ. තනියටින් වඩාගෙන වැඩක් කරන්න බෑ. මෙයා එක එක අතර නැමෙනවා. එතකොට ඉතින් අර වැටෙන්න වගේ යනවා. සමහර බබාලා නම් අර වඩා ගත්තාම හොඳට ඉන්නවා වැඩක් කරගන්නක. අපේ දෝනිමණික නම් ඉන්නෙම නැහැ. පේනවනේ නැමෙනවා දඟලනවා. ඒ නිසා මෙයාව අතේ තියාන වැඩක් කරගන්න අමාරුයි. එක්ක මම ගෝ කාඩ් එකේ තියෙනවා. නැත්නම් මෙයාව අර බිම දාලා තමයි වැඩක් කරගන්නේ දැන්. ඔන්න මේ වෙද්දි දැන් අර වතුර ටික හිඳිලා හොඳට කෑම ටික ඉදිලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට එකතු කරගත්තේ මිටි පොල් කිරි ටිකක්. මිටි පොල් කිරි ටිකක් එකතු කරගෙන ඒ ටිකත් හොඳට හිඳෙනකම් මේ විදිහට ලිපේ තියාගන්න ඕන. පොල් කිරි නම් ගොඩාක් අවශ්‍ය නැහැ. මොකද දැන් අර වතුරකින් කෑම එක ඉදිලානේ තියෙන්නේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් වෙන්න එකතු කරගත්තා නම් ඇති. ඔන්න මේ වෙද්දි දෝනිමණිකේ කෑම එකේ පොල් කිරි ටික හිඳිලා හොඳට ඉදිලා තමයි තියෙන්නේ. මෙන්න මේ මට්ටමට ආවට පස්සේ මම ලිප් ඔෆ් කරගත්තා. ලෙක්ෂි. අත්තම මොකද කරන්නේ බලන්න. නාවන්න හදන්න ආවේ. පිට නාවන්න ඈ. බබාට සෙල්ලම් කරන්න හදපු බොක්ස් එකේ වැඩ ඉවර කරගන්න බැරි වුණානේ. කෑම කාලා එහෙම දෝනිමණික නිදාගත්තා. ඒ අතරේ දෝනිමණිකේ බොක්ස් එකේ වැඩ ඉවර කරගන්න තමයි මම හදන්නේ. අර හදාගත්තු බොක්ස් එක වටේට මේ විදිහට මම A4 කොලයක් අලව ගන්නවා. එහෙම අලවන්නම් අත්‍යවශ්‍ය නැහැ.
ඒත් අර කේක් පෙට්ටිය විදියටම තියෙනවට වඩා මේ විදියට අලව ගත්තාම පිළිවෙලයි ලස්සනයිනේ. ඒ නිසා මම මේ විදියට A4 කොලයක් අලව ගන්න තමයි හදන්නේ. අපේ දෝනිමනික ගොඩක් කැමතියි රතු පාට සෙල්ලම් බඩු වලට. ඒ නිසා මම මේකට අලවන රතු පාට කොලයක් තමයි තෝරගත්තේ. ඉතින් මේ තෝරගත්ත කොලේ මම මේ විදියට බොක්ස් එක වටේටම අලව ගන්නවා. ඔන්න දැනුත් ඉතින් බොක්ස් එක අලවලා ඉවර කරගන්න බැරි වුණා. කිබබා හැරුණා ඉතින්. දැන් මම හදන්නේ දෝනිමනිකත් එක්කම එකතු වෙලා මේ වැඩේ කරලා ඉවර කරගන්න. නැත්නම් ඉතින් මේක හදන්න වෙන්නේ නෑනේ. ඒ හින්දා බබා එක්ක මේ වැඩේ ඉවර කරගන්න මම හිතුවා. Maduro aplicado? Yeah. වැඩේ කරගන්න දෙන්නෙම නෑ බොක්ස් එක ඉල්ලනවා. ඒ නිසා මම පෑනක් දීලා තමයි පොඩ්ඩක් ෂේප් කරගත්තේ. පෑන දුන්නට ඉතින් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ඉතින් බයයිනේ. ඒක යන ගන්න පුළුවන්, එහෙවද්ද ගන්න පුළුවන්. ඒ නිසා මම අවධානයෙන් තමයි ඉන්නේ මේ වැඩේ කරත් ඉතින්. පේනවනේ ඉතින් අපේ පණ්ඩිතාච්චිගේ වැඩ. ඒක ගෙලියුවේ. ක්ලිප් එක ගහන්න. ඔය ගහන්න. අම්මෝ. බොක්ස් එක නම් හදලා ඉවරයි. මම දැන් සම්පූර්ණයෙන් බොක්ස් එකටම සෙලෝ ටේප් අලවනවා. මොකද නැත්නම් අපේ බබා මේක ඉරනවා. සෙලෝ ටේප් අලවපුවම ඉරන්න බැහැනේ. ඒ නිසා බොක්ස් එක වටේට මම මේ විදිහට සෙලෝ ටේප් අලව ගන්න තමයි හදන්නේ. අම්මා බාගෙට හදපු එක. මේ ෆෝකොලවලි. Cool, ලස්සනයිද? කක් කියන කෙනෙක් තමයි. මේකට දාන්න ඔන්න කොහොමද මේක කරුවද ඔයා අකම් ඔන්න ආයෙකින් දාන්න මේ කොහොම අරගෙන මේකින් දාන්න එතකොට දාන්න හිමීට දාන්න මේක ඇතුළට දාන්න හරි මේකද මේකත් මෙතන නේද මේකේ සිත පුතා මේකේ හද ඊට වැඩි දෙයක් ඒක අරන් දෙන්න මේක දාන්න
ටිකක් මේවා කරද්දි හරි. මේක දාන්න. මේක දාන්න. මේක දාන්න. හරි. මේක දාන්න. මේක දාන්න. ඔයා එකම සිදරෙන්ද සාම. මේකෙන් අම්මා. ඔන්න පේනවනේ ආයෙමත් වැස්ස පටන් ගත්තා. මේ වෙද්දි හොඳටම වහිනවා. ඇස්ටා කනවද? අතින් අරන් කන්න. දයියද? දයියට එකක් අරන් කන්න. අතින් අරන් කන්නකො. අතින් අරන් කන්න අප්පා. වෙන්නේ? අප්පා. බෑ. බෑ. මාරු කයියයි ටස්ටයි. වැටේ. ඩොන් කියයි. ඩොන් කියයි. තවත් සීතල වැස්ස දවසක් ඔන්න ඔය විදිහට තමා දෝනිමැණිකත් එක්ක ගත වෙලා ගියේ. තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමින් සතුටින් ඉන්න.